Friends, welcome back to another gameplay video. Something other player and Dragon Simulator Sri Lanka. New update එක හරි බං ඉතින් එළව උඹලට පේනවා බං අලුත්ම අප්ඩේට් එකෙන් තමයි මම දිහා දාවිල්ල තියෙන්නේ. මට තමයි මගේ සුපරි ලස්සන පස් එකක් තියෙනවා. පෙර තින් ගෑමකට තියෙනවා. වික්ටෝර එක තියෙනවා. හරි තින් බං මේ සුපිරිම අප්ඩේට් එක තමයි දැන් ඇවිල්ලා තින්නේ. I think එළම එළ කියලා කියන්න පුළුවන්. හරි මේ අය බගිති අපි ගෑම්මකට පටන් ගමු බලමු සද්ද බලපංගු ඒ කියන්නේ සද්ද මම මේ සුපිරි ඉතින් අද අපි යන තැන මම කියන්නම්කෝ අද අපි යන්නේ හම්බන්තොට වරාය බලන්න බං පිරණේ ඩ්‍රයිවිං ඊසි බං හරි මේක මේ මගේ YouTube එකේ ෂෝට් වීඩියෝස් බලද්දි මම දැක්ක ගේම් ප්ලේ කෙනෙක් මම නම දන්නේ නැහැ ගේම් ප්ලේ කෙනෙක් කියන්නේ මේක ප්ලේ කරන මෙන්න මෙහෙම ලයිව් එකක් හොඳේ මේ ඒ ලයිව් එක මම නිකන් බැලුවා ඉතින් ඊට පස්සේ දැන් මේ මම නිකන් අර මොකක්ද කියන්නේ මම නිකන් පොඩ්ඩක් බැලුවා අඩෝ සිරාවටම කියලා වාසනාව කියන්නේ මේ තිබ්බා මේ ගේම් ප්ලේ මේ කියන්නේ ඩ්‍රයිවිං සිමුලේටර් අප්ඩේට් එක හරිද ඉතින් මම එක නිකන් YouTube එකේ ගිහින් Play Store එකේ ගිහින් බැලුවා. ඊට පස්සේ මම Play Store එකේ තිබ්බා කියනකො. ඊට පස්සේ මම අප්ඩේට් එක දැම්මා. ඊට පස්සේ මම කියන්නේ ඊයේ තමයි මම දාගත්තේ ඉතින්. ඉතින් ලස්සන පැත්තක් පේනවනේ ඉතින්. අය ඉතින් මේ අද මම ඉතින් ඔය ඔඩිය කියන්නේ අපි යන්නේ. ඉතින් මම ඊළඟ දවසේ යන්න හිතාගෙන කතරගම මේ ඒවා නෝවා සුපිරි ටික නා. ඉතින් මේ කලින් එකට views නෑ බං. ගැන මට පට්ටම දුකයි. ඒක views නෑ බං. එච්චර මේ තමන් ගේට ගොඩක් මගේ දුක ප්‍රකාශ කරනවා. ඉතින් පුළුවන් තරම් බං මගේ වීඩියෝ බලපන් බං. ඒක නම් මම ඉල්ලන්නේ. අයියාලුනේ. ඉතින් මේ ලස්සනයිද ගේම් එක ලස්සනයිද ඊයත් පොඩක් ඔයගොල්ලෝ කියන්න මට කමෙන්ට් එකක් දාන්න. මොකද මේ ගේම් පට්ට කියන්නේ දැන් බස් එකේම ටාට සවුන්ඩ් එකක් කියලා දාලා තියෙන ස්පීඩට. ඉතින් ඒ වගේම ලයින් බං මේ මොන බං මෙතනින් තමයි මේ හොඳට පොතේ තියාගන්න හම්බන්තොට වරායට යන්නේ මෙන්න මේ පාරින් බං. ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා හම්බන්තොට වරායට ටකරන් ගමයි දැන් තියෙන්නේ. සිරාවටම තමයි බං. ඉතින් මේ ගණන් ගන්න එපා. මේ තමයි ගේම් එක කරන්නේ. ටිකක් දාන්න එනවා. අපිට තියෙන බං දැන් බලපන් බස් එක කියලා වගේ ටිකක් දාන්න එනවා. ඒක කියලා දෙකයි ඔන්න බං අපි ආවා හම්බන්තොට වරායට මම වටේටම දිනනවා තියෙන්නේ ගියම ඉතින් මේ උඹලට බං ඔන්න බඩක් පෙන්නන්න දිනවා ඕම් බලපන් බං නැව සුපිරි නැව බං ආයි ඉතින් මේ උඹලට එක පේනවා දැන් පොඩි දුඹ දැන් බර පෙන්නන්න බං පට්ටම නැව බං මේක ඉතින් අගියන්න වටිනවා මේක හදලා දින කියලා එකාට නම් මට මතක නෑ ඉතින් මම පේනවා ඉතින් ලස්සන නැවක් තියෙනවා ගැම්මට පේනවනේ පට් ලයින් බං අගියන්න වටිනවා ඉතින් මේක හදපු එකාට නම් ගොඩක් ස්තුති කරන්න බං ගිහිල්ලා නැති තැන් වලට යන්න දෙනවට ඊපස්සේ මගේ බස් එක ලයින් එකටම පේනවනේ ඉතින් බස් එක වගේද බං නැවක් කිලවනවා කියන්නේ මට නැවක් කිලවන්න දුන්නම් බං මගේ ඩ්‍රයිවිං ඉතින් උඹලට හොඳටම බලාගෙන තිබ්බා තේරෙනවද ඉතින් මම මේ අයිනේ පේන තියෙන වරාය ඉතුරු කොටස. ඉතින් මම මේ වරායට යන්න කියලා උඩරින් try එක දුන්නා ඒත් බැරි වුණා බා. දුකයි බා එනට. ඉතින් දැන් මං මේ දැන් ඉතින් මේක වීඩියෝ පට්ටම පොඩි ගන්න. ඉතින් මං මේක හින්දා හිතුවා මේ පොඩක් කරනවත්ලා පොඩක් කතා කරලා එහෙම යන්න. වැඩ ගැලි එකක් ඉන්නවා. ඉතින් මේ විතර ෂෝට් වීඩියෝ එකක් කරනවා දන්නේ පුදුම බා. මං මේක විතර ෂෝට් වීඩියෝ එකක් දානවා අනිවාර්යෙන් බලපන්. ඉතින් මම වීඩියෝ හොඳ නම් පාලින් කමෙන්ට් කරන්න මතක කරන්න බා. පාලින් කමෙන්ට් කරන්න මතක කරන්න එපා. ඒකම මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න වීඩියෝ වලට share කරන්න මතක කරන්න එපා. උත්තමාචාර පේන. කදු කියනට
කොහොමද බං උඹට හොඳ අපි බස් එක නවත්තමු බං මෙන්න මෙහෙම වීඩියෝ පොඩක් දික් කරන්නත් එක මේ විනාඩි 3කින් හිටන නැත්නම් මේක ඉවර කරන්න තිබ්බා මම එහෙම කරන්නේ මොකද ඔයාලා දැන් බං බලා ඉන්නවම අවුරුදු ගානකට ඉස්සෙල්ලා අඩෝ බං ගේම් එකක් ගන්න තවක් කියලා මම දුක් කියන හොඳ නෑ බං ඒකෙන් තමයි මම කරා හරි බං මෙතන දැන් හොඳයි ඉතින් සුපිරියට ගමන ඒ බස් එකත් එක්ක අහුවෙන්න දා ඕන්නම දැන් thumbnail එක හොඳයිද බං thumbnail එක හොඳයිද කීපන් හොඳයි ඇති ඉතින් උඹලා කියන්නේ දැන් නෑනේ ලයික් කරන්න මේ බං මේක අන්න ඒකයි හරි ඉතින් දැන් මම වෘතයෙන් කරගන්නම්කෝ හොඳ මම ලස්සනට වෙනවනේ ඉතින් ඉතින් මොනම thumbnail එක පොඩක් ගන්න හරි බං ඉතින් බං මේ වීඩියෝ එක හොඳයි පරින් කමෙන්ට් කරන්න මතක කරන්න එපා ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න මතක කරන්න එපා ඒ වගේම like මගේ YouTube වීඩියෝ බලලා like කරන්න කමෙන්ට් කරන්න මතක කරන්න එපා ටිවිස් බං ගන්න මෙච්චර ඒ ශබ්දෙම හොඳයි නම් ඒක කියලා තව මොන හරි ගේම් ප්ලේ මේකෙන් තව වුණා ඒ කියන්නේ තව මොන හරි අලුත් දැන් ආවම අප්ඩේට් ආවම මට කියන්න ඒව මම රෙකෝඩ් කරලා දාන්න අනිවාර්යයෙන් අන්න බං මම ඔන්න ගෑම් නෑ හරි බං හරි බං ඉතින් දැන් මොන තව දෙයක් පේනවා කොච්චර තියෙනවද කියලා විනාඩි 6ක් ගිහලා හරි බං මේ කට්ටිය බස් එක මම මෙතන අලුතින් දැන් අප්ඩේට් එක ඔයගොල්ලන් පොඩ්ඩක් පෙන්නනවා හරි බං ඉතින් පේනවනේ මෙන්න මෙතන තමයි මේ තියෙන්නේ අලුතින් මේ දාලා මේ හදලා තියෙන්නේ මෙතන මම මේ තියෙන කතරගම මේ අර පන්ස් කියන්නේ අර පඩි පෙලක් තියෙන බුදුන් වඳින්න අන්න එතන තමයි මේක තියෙන්නේ හරි බං ඉතින් මේ ඒකත් අපි කතා කරගෙන පස්සේ මේ මෙන්න මෙහෙම ගියාම හරි බං ඊළඟට දැන් මේ ඔන්න අපි වාහන දෙක තියෙන වෙනදා වගේම ඉතින් බං මේ එතන අලුතින් ඇවිල්ලා තියෙන ටික තමයි මෙන්න මෙතන තියෙන්නේ බං මේ ටික අපි ගියා නේද මාතර වේරේ නේනකම් අපි ගියා මේ ටික මම දැන් හම්බන්තොට ගියපු හම්බන්තොට වෙලලා තීලේ ඊට පස්සේ මේ තියෙන කතරගම දේවාලය තව කිරින්ද බීච් එක සිතුල් පව්ව අනේ ඒක තමයි අලුතින් අපි තියෙන්නේ ඊට පස්සේ මම මෙතන මේ වගේ මාතර රත්නපුර අපි ඊට කර වෙන්නට යන්නේ මෙතන බර රවුටර් මොඩ් එකේ තියෙන අලුතින් දාලා හම්බන්තොට ඔන්න ඔඩි තමයි අලුතින් අප්ඩේට්ස් වල තියෙන්නේ ඉතින් රේස් මෝඩ් එක නම් තාම දාලා නැහැ ඒකමත් ඉතින් දුකයි හරි බයි මේ බස් එකම නම් ඔය වගේමයි අස්න තියෙනවා control system ලෝගෝ එක හදාගන්න ඉතින් හැමදාම කියන දෙයක් නැහැ නේද ඒ වගේම මෙතන ඉතින් මගේ වීඩියෝ හොඳ නම් පලින් කමෙන්ට් කරන හැම වෙලේම කියනවා ඉතින් එහෙනම් අදට වැඩි ඉවරයි එහෙනම් කොල්ලෝ අපි ගියා bye bye